Good evening everyone. ඔන්න අද මම තවත් අලුත් වීඩියෝ එකක් ඔයාලට ගේන්න යන්නේ. මගේ English patterns වීඩියෝ සීරීස් එකේ තුන්වෙනි වීඩියෝ එක තමයි අද මම ඔයාලත් එක්ක share කරගන්න යන්නේ. එතකොට අද අලුත් මම pattern එකක් ගෙනල්ලා තියෙනවා ඔයාලට එදිනෙදා conversation කරනකොට නිතර use කරගන්න පුළුවන් phrase එකක්. එතකොට අද මම ඔයාලත් එක්ක share කරගන්න pattern එක තමයි මේ I have just කියන phrase එක use කරලා මොන වගේ අදහස්ද අපි තව කෙනෙක්ට කියන්න පුළුවන් කියන දේ තමයි අද මම share කරගන්න යන්නේ. එතකොට නිකන් හිතන්න ඔයාට කියන්න ඕන මම මේ ගෙදර ආව විතරයි. එහෙම නැත්නම් ඔයාලට කියන්න ඕන මම එයාට කෝල් කළා විතරයි. මම උදේට කෑව විතරයි. අන්න මේ වගේ අදහස් තමයි අපිට මේ I have just කියන phrase එක use කරලා කියන්න පුළුවන්. එතකොට මෙතනදී අපි මතක තියාගන්න ඕන I have just කියන phrase එකේදී I have just කියන වාක්‍ය ඛණ්ඩයෙන් පස්සේ අපි හැම වෙලේම verb එක වාක්‍යයේ තියෙන verb එක past participle වලින් තමයි තියන්න ඕන. උදාහරණයක් විදිහට මම උදේට කෑව විතරයි කියලා කියන්න ඕන නම් I have just කියන phrase එක මුලට ගත්තා. එතකොට දැන් කෑව කියන verb එක තමයි මේ වාක්‍යය ඇතුලේ තියෙන්නේ. එතකොට කෑව කියන verb එකේ past participle එක තමයි eat, ate, eaten. eat කියන්නේ base verb එක, ate කියන්නේ past එක, past participle එක තමයි eaten කියන්නේ. එහෙනම් මොනවද කෑවේ? කෑලා විතරයි කිව්වේ උදේට. එහෙනම් I have just eaten breakfast. right? so තව වාක්‍යයක් බලමු අපි මේ විදිහට. මම ගෙදර ආව විතරයි. එතකොට I have just කියන phrase එක ගත්තා. ඊට පස්සේ හැම වෙලේම verb එකේ past participle එක තමයි අපි add කරන්න ඕන. එහෙනම් ගෙදර ආවා කියලා තමයි අපි කිව්වේ. ගෙදර ආවා විතරයි. ඒතර ආවා කියන verb එකේ past participle එක ගත්තොත් අපිට arrive කියන එක මෙතෙන්ට ගන්න පුළුවන්. එතකොට I have just arrived at home. මම ගෙදර ආවා විතරයි. එහෙනම් යාළුවනේ මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති මේ I have just කියන phrase එක use කරලා අපිට මොන වගේ අදහස්ද කියන්න පුළුවන් සහ ඒකේ pattern එක මොකක්ද කියලා. එහෙනම් මම ඔයාලට පොඩි challenge එකක් දෙනවා. පොඩි වාක්‍ය දෙකක් දෙන්නම්. ඔයාලා කමෙන්ට් කරගෙන යන්න ඔයාගේ sentence එක කොහොමද මේ phrase එක use කරලා build කරලා තියෙන්නේ කියලා මට බලන්න. පළවෙනි එක තමයි මම එයාට කෝල් කරා විතරයි. දෙවෙනි වාක්‍යය තමයි මම මේ ගෙදර වැඩ ඉවර කළා විතරයි. කියන වාක්‍ය දෙක කොහොමද මේ phrase එක use කරලා ඔයාලට ගොඩනගන්න පුළුවන් කියන එක කමෙන්ට් එකක් විදියට කමෙන්ට් කරගෙන යන්න. ඒකම මගේ වීඩියෝ සීරීස් එක රැඳෙන්න කැමති නම් ඔයාලා මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉදිරියටත් මේ වගේ තව වීඩියෝස් විශාල ප්‍රමාණයක් මම ඔයාලත් එක්ක share කරගන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම good night.